අනුව සතුටින් සමගින් විනෝදයෙන් කාලය ගත කරන්නට හැකි IMO ජාලයේ මට මුණ ගැසුණු එකම තැන මියුරු පාරාදීසයයි. ඒ නිර්මාතෘ DM සුන්දර හදවතක් ඇති කළුවකරු ගානනි ඔබට බොහොමත්ම පින් අපිට මෙය නිර්මාණය කර දුන්නාට තිරුවන් සරණයි සියලුම දෙනාට. මම මියුරු පාරාදීසය ඇඩ්මින් වැඩියක් වන චන්දි. IMO ජාලය තුළ මට හමු වුණු ඉතාමත්ම වටිනා සම්මානයක් තමයි මියුරු පාරාදීසය. ඒ වගේම මිනිස් හදවත් හඳුනන හරිම නිහතමානී හදවතක් ඇති නායකතුමා වන DM සහෝදරයනි, ඔබට අපේ සියලුම දෙනා හරිම ආදරෙයි. සමදාමත් අපි සමග ඉන්න කිය ඉල්ලීමක් කරන අතර තිරුවන් සරණයි. ඔයාලට හැමදාම ආදරේමත් දු. ඔයාලට දැනුණා නම් නිහතමානී නායකත්වය මියුරු පාරාදීසයේ DM. ඉතින් සින්දු කියන්න, සින්දු අහන්න, විවිධ වැඩසටහන් වලට සහභාගී හොඳම දෝතෙන්න තමයි මියුරු පාරාදීසය. ඔයාලට දැනුණා නම් අපේ වෙනස ඉන්න අපිත් එක්ක මේ සුහද ගමන ආරම්භ කරපු තැනින් අවසන් වෙනතුරු අපිත් එක්ක මේ සවිමත් දංගලේ සවිමත් පුරුකත් ලෙස රැඳී ඉන්න. වාසනාවන්ත සුබ දවසක්. මම සඳ කුමාරී සෝෂල් මීඩියාවත් තුලින් මට හම්බුණු හරි අගනා වස්තුවක් තමයි ඉතින් මියුරු පාරාදීසය කියන්නේ. මම ගොඩක් ආදරය කරන තැනක්. ඒ වගේම හැම හදවතකටම සෙනෙහසින් ලෙන්ගතුකමින් ලං වෙන ආදරණීය චරිතයක් තමයි ඉතින් නිර්මාතෘ DM කියන්නේ. නිරන්තරයෙන් ලොකු ඔඩියන්ස් එකක් හැඳිලා ඉන්නවා. හැමදාමත් අපිත් එක්ක අත්වල බෙදගෙන ඉන්න කියලා ඔන්න ආදරෙන් මතක් කරනවා. හැමෝටම ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි හැමෝටම සුබ දවසක්. මම විහංගි. ඇත්තටම මියුරු පාරාදීසය ගැන කියනවා නම් ඇත්තටම හොඳම ලස්සනම තැනක්. මම ආසා කරන ලස්සනම තැනක්. ගොඩාක් දේවල් මම එකකින් ඉගෙන ගත්තා. හොඳම සහෝදරයෝ ටිකක් ඉන්නවා. ඇත්තටම හැමෝටම ආදරේ. ඒ වගේම හොඳම නායකත්වයක් ගන්න DM අයියා ඇත්තටම හොඳම පුද්ගලයෙක්. ගොඩක් ආදරේ. ගාලු සුදුනෝන නයි බව අපේ මියුරු පාරාදීසයෙන් මොකෙම ඔස්තරයි සිංහලස් හොඳ තැනක් මියුරු පාරාදීසය කියන්නේ. අවුරුදු මාරක් කරේ හතරක් වගේ ඉන්නවා. ගොඩක් හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා මොකද. ඒ වගේම අපේ උඩට තියෙන DM අයියා ගොඩක් හොඳ කෙනෙක්. හැමෝටම දුස්සරණයි. තෙරුවන් සරණයි. මම මුතු. මියුරු පාරාදීසය ගැන කියනවා නම් අපිට හොඳ නායකතුමෙක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම හොඳ සහෝදරයෙක්. කෙටියෙන් කියනවා නම් තාත්තා කෙනෙක් වගේ. ඒ වගේම මට හොඳ සහෝදර කෙනෙක් හම්බ වුණා. මම මියුරු පාරාදීසයට රැගෙන රයන්ට බෙහෙින්ම ස්තුතියි. හැමෝටම ආදරේ. බුදු සරණයි. मैडम में कलबल वेंडे पा कलबल वेंडे पा रन कोन खोडी तो कोई नांगी आगे कुणाल मार करे वेंडे අයිබෝවන් තෙරුවන් සරණයි. මම අංජලි. ඉතින් මට හිතෙනවා මියුරු පාරාදීසය ගැන පුංචි වචන ස්වල්පයක් කතා කරන්න. ඇත්තටම මියුරු පාරාදීසය කියන්නේ මගේ හදවත. ඇත්තටම මම ගොඩාක් ආදරය කරන ගෲප් එකක්. ඉතින් ඇත්තටම අපිට හොඳ සහෝදරයෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඇත්තටම අපේ අතින් වැරද්දක් වෙනවා නම් අපිට කියලා දෙන්න හොඳ නායකතුමෙක් අපිත් එක්ක ඉන්නවා. ඒකට ඇත්තටම මම ගොඩාක් ගරු කරනවා. ගොඩාක් ආදරෙයි ඇත්තටම. මියුරු පාරාදීසය සමයේ ඇඩ්මින් වරියක් වෙන බිනු.
සුබ දවසක් වේවා හැමෝටම. අයියම්මෝ ජාලේ මට හම්බුන ආදරණීයම හදවත් වෙන සමාජයට ආදර්ශමත් වැඩසටහන් රාශියක් කරන ආදරණීය නාතයන් පොඩක් තමයි ගුරු පාරාදීස සමුදාය කියන්නේ. ඒ වගේම හැමෝම එක්ක සුහදශීලීව කටයුතු කරන ආදරණීය නායකතුමා ඊఎన్ සහෝදරයා ඔයාලට ආදරේ හැමදාමත් ඔයාලට ආදරේ කළ සුද්ධි. සුබ සන්ධ්‍යාවක් මගේ රත්තරන් යාළුවනේ. නිහතමානී නායකත්වයක් හොබයන ලියන් සහෝදරයාගේ විපාරාදීසිට සින්දු කියන්නේ සින්දු අහන්න එක්වල්ල. ආයිබෝවන් හැමෝටම සුබ දවසක්. අයියේ මෝජාලේ මියුරු පාරාදීසය කියන්නේ හරිම ලස්සන නවාතැන් පොලක්. ඒ වගේම ඒ නවාතැන් පොලේ හැඩගන්වන්න ඇඩ්මින් වරුන් සමාජිකයන් බොහොම දෙනෙක් සහභාගී වෙනවා. ඒ වගේම හොඳ සමාජයට වැදගත් ආදර්ශමත් ගොඩක් වැඩසටහන් එකේ අපේ DM ඕනර්තුමා විසින් ඒකේ ප්‍රගුණ කරනවා. ඇත්තටම ගොඩක් වැදගත්. ඒ වගේම මම ඒකේ සිටින සමාජිකයෙක් වශයෙන් මම මේ හැමෝටම ගොඩක් ආදරේ. ස්තුතියි.